අයිබෝන් අපේ ප්‍රායෝගික පරීක්ෂණ වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එකේ අපි කරන්න යන්නේ ධාරා විද්‍යුතය ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ 31 පරීක්ෂණයේ වියලි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාම බලය සෙවීම. ඉතින් මේක අපිට මේ ඉතා වැදගත් ප්‍රැක්ටිකල් එකක්. මොකද මේකෙදි ගොඩක් මේ ධාරා නියාමකය, තකණ යතුරු ආදී භාවිතය සම්බන්ධව එහෙමත් කතා කරනවා. ඒ නිසා මේක වැදගත්. ඒ වගේම සරල ප්‍රැක්ටිකල් එකක්. මේක බලමු අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ කොහොමද කියලා. මේට අදාළව ප්‍රශ්න විටින් විට අහලා තියෙනවා. අපි එක ප්‍රශ්නයක් මේක අවසානයේ සාකච්ඡා කරනවා. ඔබ තවත් එක ප්‍රශ්නයක් හරි තනියම කරන්න උත්සාහ කරන්න. පාස් පේපර්ස් එක බලලා සාහිත්‍ය අදාළ විවරණයක් කියවන්න. ඒ ගන්න පොඩි කාලයේ විභාගයේදී ලොකු උදව්වක් වේවි. මේ ධාරා විද්‍යුතය අපි සාකච්ඡා කරලා තියෙනවා ප්‍රැක්ටිකල් 3ක්. මේ තුන්වෙනි එක. මේ තුන ඔබ යම් කාලයක් අරගෙන බැලුවා නම් එයම ප්‍රමාණවත් විභාගයේදී එන ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නය කරගන්න. දැන් බලමු මේකේ අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ. වියලි කෝෂයක්. ඒතර මේ කෝෂය තමයි අපි විද්‍යුත් ජාම් බලය සොයන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඇතුළුව. ඒ වගේම මිලියමීටරයක් අපි භාවිතා කරනවා. ඒතර මේ මිලියමීටරය ඇනලොග් එකක්. ඒ කියන්නේ ප්‍රතිසම එකක්. ඒ වගේම වෝල්ට් මීටරයක් අපි භාවිතා කරනවා. ඒ වෝල්ට් මීටරය ඩිජිටල් වෝල්ට් මීටරයක් වෙන්න ඕන. සංඛ්‍යාංක වෝල්ට් මීටරයක්. ඒ නිසා අපි මල්ටිමීටරයක් භාවිතා කරලා ඒකේ වෝල්ට් මීටර පරිමාණය භාවිතා කරනවා. එතකොට දැන් මේකේ වැදගත් වෙන්නේ මේ සංඛ්‍යාංක වෝල්ට් මීටර එක අභ්‍යන්තර ප්‍රතිරෝධය ගොඩක් වැඩි. අපි දන්නවා වෝල්ට් මීටරයක් පරිපූර්ණ කියලා ගන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්ත වුණාම. එතකොට මේක පරිපූර්ණ නොවුනත් වඩා හොඳ තත්වයකට ගන්න තමයි භාවිතා කරන්නේ. ඒ වගේම ධාරා නියාමකයක් CI ohm ධාරා නියාමකයක් මේකේ සමස්ත ප්‍රතිරෝධය එතකොට CI ohm අපිට 0.4 වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ටකන යතුරක් අපි දන්නවා මේ වියලි කෝෂ සම්බන්ධ පරිපත්‍රවලදී අපි භාවිතා කරන්නේ ටකන යතුරු. මොකද මේ ටකන යතුරු අපි මේ ස්පර්ශ කරන් ඉඳලා පරීක්ෂණයේ අතර විවරුණු ගමන් මිනුම් ගත්ත ගමන් පාඩම් කියවගත්ත ගමන් අපිට මේක නොදන්නේ නැතුව අතහැර. ඒ නිසා අඛණ්ඩව ධාරාව ගලා ගිහිල්ලා කෝෂයේ විසර්ජනය වීමට තියෙන ඉඩකඩ අවම වෙනවා මේ ටකන යතුරක් භාවිතා කරා. ඒ වගේම සම්බන්ධ කම්බි අපි අවශ්‍ය වයර් භාවිතා කරනවා. 10 ohm ප්‍රතිරෝධකයක් අපි මේ භාවිතා කරනවා. අපි බලමු පරිපථය හදනකොට ඔය තමයි උපකරණ ටික. අපි මුලින්ම මේකේ සිද්ධාන්ත කොටස බැලුවොත් එහෙනම් බලන්න ඔබ පරිපථය දකිනවා ස්ක්‍රීන් එකේ. එතකොට අපිට තියෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය වෙනස් කරනකොට ධාරාවේ සහ විභවාන්තරය වෙනස් වීම මනින්නනේ. ඉතින් කෝෂයක අග්‍රවලින් ධාරාව ගලා යනකොට කෝෂය තුලින් ධාරාව ගලා යනකොට ධනාග්‍රයෙන් ධාරාව එළියට යනවා නම් ඒ හරහා විභවාන්තරය V = E/IR කියලා අපි දානවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා එකෙන් හදාගත්තු ප්‍රකාශනය. ඒතර මේකදී අපි I ට එදිරිව V ප්‍රස්ථාරයක් ඇඳලා ඒකේ අනුක්‍රමණයෙන් හොයා ගන්නවා අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒ වගේම අන්තක්කරණයෙන් අපි සොයා ගන්නවා විද්‍යුත් ගාමක බලය. ඉතින් මේක හරි සරල යෙදීම් ටිකක්. අපි බලමු ඒතර පරිපථය නම් අටවන්නේ කොහොමද කියලා. අපි බලමු පරිපථය සම්බන්ධ කරන විදිය. ඒතර මේ කෝෂය අපි ධනාග්‍රේටයි ඍණාග්‍රේටයි මේ විදියට සම්බන්ධ කරලා මේ හරහා අපිට වෝල්ට් මීටරය සම්බන්ධ කර ගන්න ඕන. වෝල්ට් මීටරය කියලා කියන්නේ මෙන්න මේ තියෙන මල්ටිමීටරය අපි වෝල්ට් පරාසය භාවිතා කරනවා. ඒකයි මෙතන සම්බන්ධ කරනවා. දැන් මම මේක පොඩ්ඩක් මේ පියවර වශයෙන් තේරුම් ගන්න පුළුවන් විදිහටම පරිපථය හදන ඔය ඔබ ස්ක්‍රීන් එකේ දකින රූපයේ විදියට. වෝල්ට් මීටරය මෙහෙම තියෙනවා. කෝෂයත් එක්ක සමාන්තරගතව. ඊළඟට අපිට අවශ්‍යයි මිලියමීටරය සම්බන්ධ කරන්න. දැන් මම මේ කෝෂයේ ධනාග්‍රයයි ඍණාග්‍රයයි පොතේ තියෙන විදිහටම මාරු කරලා ගන්න. මේ විදිහට. එතන මේ ධනාග්‍රේ එන එකට අපි කෙලවරට වයර් එකට මිලියමීටරේ මේ කෙලවරම සම්බන්ධ කරා. අනිත් කොටස අපි මේව සම්බන්ධ කරලා මේකට තමයි ටකන යතුර සම්බන්ධ කරන්නේ. ටකන යතුරේ අනිත් කෙලවරෙන් එන වයර් එක අපි සම්බන්ධ කරනවා මේ විදියට ධාරා නියාමකයේ කෙලවර. මේ කෙලවරට මේ උඩ එකට අපි විචල ප්‍රතිරෝධයක් විදිහට මේක භාවිතා කරනකොට එක වයර් එකක් මේ උඩ සෙට් එකට අනිත් එක පහළට යටට. ඒ යටත් මොන එකටද කියලා හොඳට තේරුම් ගන්න. මොකද ධාරාව ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ ඕන ප්‍රතිරෝධයක් ගන්න නම් එහෙම වෙන්න ඕන. ඊට පස්සේ මේකේ අනිත් කෙලවර ඇවිල්ලා කෝෂේ ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. ඕනෝක තමයි අපි හදාගන්න පරිපථය වේ. අපි බලමු පරිපථයේ දැන් නිවැරදිතාව කොහොමද කියලා.
අපි මේකට අමතරව 10 යොම් ප්‍රතිරෝධකයක් දාගන්න ඕනේ. ඒක අපි මෙතන පොඩි අතපසුවීමක් වුණා. ඒකත් අපි සම්බන්ධ කරගනිමු තව වයර් දෙකකින්. ඔය විදිහට ඒ 10 යොම් ප්‍රතිරෝධකයක් අපි භාවිතා කරමු. මොකද මේකේ වැඩි ධාරාවක් ගලා යාමෙන් මිලිමීටරයට එහෙම හානි පැමිණෙන එක වළක්වා ගන්න. ඔය විදිහට භාවිතා කරලා ඕන්න ඔය විදිහට. ඉතින් අපි බලමු මේ පරිපතේ නිවැරදිතාව කොහොමද කියලා. අපි බලමු පරිපතේ දිහා. දැන් අපේ වෝල්ට් මීටරේ පාඨාංකයක් පෙන්නනවා 1.6ක්. මේ බැටරි කෑල්ලක් අපි කඩෙන් ගන්න කියන්නේ 1.5යි කියලා නෙමෙයි, මේක 1.6ක් පෙන්වනවා. ඉතින් අපිට ඒක ගැටලුවක් නැහැ. ඒ වගේම දැන් අපි ධාරා නියාමකය ගත්තාම ධාරා නියාමකේ මම මේ හදලා තියෙන ප්‍රතිරෝධය අඩුම තත්ත්වය. ඒ කියන්නේ මෙතනින් මේ වයර් එකෙන් ධාරාව આવොත් මෙතනින් ඇවිල්ලා මෙතනින් පහළට ගිහලා මෙතනින් යනවා. ඒතර මේ ප්‍රතිරෝධ කම්බිය අදාළ වෙන්නේ නැහැ. මේක මේ කෙලවරටම කරාම වෙන්නේ. මේ වෙන ධාරාව මෙතනින් ගිහලා පහළට ගිහලා මේකේ ඇවිල්ලා මෙතනින් ඔහම යනවා. ඒතර උඩින් ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් ප්‍රතිරෝධය අවම කරලා මම බලනවා රකණ යතුර වහලා ධාරාව. මේ උඩරිම ධාරාව. ඒතර ඔබට පේනවා මිලි ඇම්පියර් මේ උඩ තියෙන පරිමාණය අරගෙන තියෙන්නේ අපි. බලන්න පරිමාණය දිහා. එතකොට ඒක 100ට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අපිට 25න් 25 වෙනස් කර ගන්න පුළුවන්. එතකොට දැන් අපි කරන්නේ මේම එකක් මුල් පාඨාංකය ගන්න නම් දැන් මම මේට ගෙනිලා කොහොමද තියෙද්දි ස්විච් එක විවෘත කරලා පාඨාංකයක් ගන්නවා. එතකොට ධාරාව 0යි 1.6යි වෝල්ට් විභවාන්තරයක් පෙන්වනවා. ඊළඟට මම මේක හදන්න ඕන අපේ දැන් ස්වායත්ත විචලනය වෙන්නේ මෙන්න මේකේ පාඨාංකය මීටර පාඨාංක. එනිසා මම මේක වාගෙන මේක හදනවා 25ට. එතන මම මෙහෙම බලන එක වැරදි. නේද? මම බලන්න ඕනේ මේව ලම්බකව මම මේක හදලම කියන්න නැත්නම් ඔබට ඒක වැරදි අදහසක් වෙන නිසා. දැන් අපි මේකේ 25 දක්වා වෙනස් කරනවා. එතන මම වෙනස් කරගෙන යනවා. ඔබටත් මේ වෙනස් වීම බලන්න පුළුවන්. මම 50 වෙනස් කරනකොට ඒක ගන්නම්. 25 දී මට එනවා 1.56යි වෝල්ට් මීටර පාඨාංක. මිලි ඇම්පියර් 25යි 1.56යි. එතන මම දැන් මේක 50ට වෙනස් කරනවා. ඒක ඔබ බලා ගන්න. 50 දක්වා වෙනස් කරන එක මම මේ වැරදි විදියට උනත් ඔබට පේන විදියට සකසාගෙන හදන්නේ. එතකොට මම මේක වෙනස් කරගෙන යනවා 50ට. ඔන්න දැන් 50 තියෙනවා. එතකොට මේක 50යි 1.5යි 4යි වෝල්ට් මීටර පාඨාංකය. ඒ වගේම ඔය විදියට මට ඊට පස්සේ 75ට 100ට ආදී වශයෙන් මේක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකදී අපි කරන්නේ කොයි වෙලාවෙත් එනං ස්පර්ශය මේ තකණ යතුර මේම තද කරගෙන ධාරාව වෙනස් කරනවා අපිට අවශ්‍ය විදියට. ඒක තමයි ස්වායත්ත විචලනය. ඒ අනුව වෝල්ට් මීටර පාඨාංකය වෙනස් වෙනවා. ඒතර මේක සහ ගැටලුවක් විසඳීම අපි බලමු කොහොමද වෙන්න ඕනේ කියලා. අපි බලමු මේ පරීක්ෂණයට අදාළව 2020 විභාගයේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න සාකච්ඡා කරලා ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතා කරමින් දෙන ලද කෝෂයක විද්‍යුත් ජාමල E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R සෙවීමේ පරීක්ෂණයක් ශිෂ්‍යයන් සැලසුම් කරයි. පරීක්ෂණ භාවිතා කරද්දී අසම්පූර්ණ පරිපස්සරණක් දී ඇත. ශිෂ්‍යයාට පාස් කරන අයිතම සපයා ඇත. බලන්න ඕගොල්ලෝ පරිපත්‍ය ඔයගොල්ලන්ට පේනවා මේක 2020 පේපර් එකේදී පේපර් එක ඔබට භාවිතා කරන්නත් හැකි. බලන්න මිලිමීටරය සංඛ්‍යාක වෝල්ට් මීටරය සම්මත ප්‍රතිරෝධය 10 ඕම් යතුරු සේරම පෙන්ලා තියෙනවා. කරපු පරීක්ෂණය එහෙම් පිටින්. ඉහත දී ඇති අයිතම වලට දාලා සංකේත අඳිමින් පරිපත රූප සරණ නිවැරදිව සම්බන්ධ කරා. එතකොට දැන් අපිට පේනවා වෝල්ට් මීටරය අර සිද්ධාන්තය දැක්වා වගේ එතන සම්බන්ධ කරලා මිලිමීටරය 10 ඕම් ප්‍රතිරෝධකය සහ අපිට අර තකණ යතුරකුයි පේනු යතුරකුයි දෙකක් දීලා තියෙනවා. ඉතින් අපි මේකෙදි භාවිතා කරන්නේ තකණ යතුර. මොකද තකණ යතුරක් භාවිතයේ වාසිය තමයි කෝෂය ඉක්මනින් විසර්ජනයේම වළක්වා ගන්න ඒක උදව්වක් වෙනවා. B1 බලන්න මෙම ශිෂ්‍යයා භාවිත කළ යතුරේ නම කියලා තියෙනවානේ තකණ යතුර. අහලා තියෙනවානේ මේ යතුර තෝරා ගැනීමට හේතු දක්වන මම කලින් කිව්වනේ පරීක්ෂණ අතරතුර කෝෂයේ විසර්ජනය වීම වළක්වා ගැනීම තමයි මේකේ බලාපොරොත්තු. තව ගත්තොත් කෝෂය දැන් වැඩියෙන් ධාරාව ගියොත් දිගට වැඩි ධාරාව ගියොත් කෝෂය රත් වෙනවා. ඒතර R වෙනස් වෙනවානේ. ඒ නිසා කෝෂය රත් වීම වළක්වා ගැනීම කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම ওই විදිහට ධාරාව ගලා ගියාම කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා වෙනස් වෙනවා. ඒතර ඒක වළක්වා ගන්න. සහ විද්‍යුත් ජාම්බලයේ ධාරාව වැඩියෙන් ගිහිලා විද්‍යුත් ජාම්බලය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක නියතව පවත්වා ගන්න කියලා කියන්නත් පුළුවන්. ඒ දෙකම. C මිලිමීටර පාඨාංකයයි විද්‍යුත් ජාම්බලයේ E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R භාවිතෙන් වෝල්ට් මීටරේ පාඨාංකයේ V සඳහා ප්‍රකාශනයක් ලියන්න. අපි සිද්ධාන්තයේදී කිව්වා වගේ කෝෂයේ ධනාග්‍රෙන් ධාරාව ඉවතර ගලා යනවනම් විභවාන්තරය V = E ඍණ IR වෙනවා. ඊට D කොටස බලන්න. D කොටස සරල රේඛීය ප්‍රස්ථාරයක් ඇඳීමට සායත්ත විචලනය සඳහා උචිතාගයන් 6ක් තෝරාගත යුතු ඇත.
ශිෂ්‍යයා සායත්ත විචාරයේ සුදුසු වගයක් තෝරා ගැනීම සඳහා මේ පරාසය ආසන්න ලෙස හඳුනාගන්නේ කෙසේද? අපි බලමු ඒතර D වලට උත්තරේ එනවා. ඔතන අපි මේකදී ඇත්තටම කරන්නේ ඔබට මතකයි අපි කරේ සර්පණ ස්පර්ශක එක කෙලවරකට ගෙනහිල්ලා උපරිම ධාරාව මැනගත්. අනෙක් කෙලවරකට ගෙනහිල්ලා අවම ධාරාව මැනගත්. එතකොට මේ අවස්ථා දෙකේදී ඔන්න අපි දන්නවා මේකේ උපරිම යන ධාරාව මොකද්ද අවම ධාරාව මොකද්ද කියලා. එතකොට ඒ අනුව අපිට පරාසය තීරණය කරන්න පුළුවන්. එතකොට ඒක තමයි අහලා තියෙන්නේ. එතකොට අපිට කියන්න වෙන්නේ ධාරා නියාමකයේ සර්පණය අතර එක් කෙලවරකට ගෙනහිල්ලා ඒ කියන්නේ කෙලවර කියන එක ඕන කියන බල උපරිම ප්‍රතිරෝධයකට ගෙනහිල්ලා අවම ධාරාව මැනගන්න. අනෙක් කෙලවරට ගෙනහිල්ලා ඒ කියන්නේ අවම ප්‍රතිරෝධය වෙන පරිදි ගෙන ගිහිල්ලා උපරිම ධාරාව මැනගන්න. එතකොට එමගින් මේ පරාසය ලබා ගන්න. පාඨාංගණයේදී ශිෂ්‍යයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල ක්‍රියාමාර්ගය ලියා දක්වන්න තමයි ඊ කොටසේදී අහන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකද්ද? ටකනේ අතර ඔබන්න තද කරන්න ඕනේ. එතකොට ඒක තමයි මුලින්ම කියන්න වෙන්නේ නේ. එතකොට ඊළඟට මොකද්ද වෙන්නේ? අර තෝරාගත් ධාරාගයක් තියෙනවනේ 20ද 25ද ඒ වෙනස් කරන අගය 50ද මොකක් හරි එක 50 වල එන්නේ නැහැ. අතරම 25 නේ අපි මේ ගත්තේ. ඒ විදිහට ඒ තෝරාගත් අගය ලැබෙන තෙක් ධාරා නියාමකයේ සර්පණය අතුර චලනය කරලා වෝල්ට් මීටර පාඨාංකය කියවා ගන්න. ධාරාව කොහොමද කියවා ගන්න ඕනේ නේ. හරි. ඒතර මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදු කරන්න ඕනේ. පාඨාංක 6ක් ගන්න ගන්න. මෙම පරීක්ෂණයේ ශිෂ්‍යයා විසින් අඳුනගමන ප්‍රස්ථාරය අපිට දීලා තියෙනවා. සුදුසු ලක්ෂ දෙකක් භාවිතා කර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගණනය කරන්න. දැන් මේකෙදී මේ වගේ ප්‍රස්ථාරයක් දුන්නාම ඔබට දෙන්නේ හරියටම කැපිලා යන ලක්ෂ දෙකක් පේන විදියට. ඒක 25 විභාගයටත් ඒක ස්ථිරයි. මේක නෙවෙයි අපිට වෙන පරීක්ෂණයක වෙන ප්‍රශ්නයක ධාරා විද්‍යුතය නෙවෙයි වෙන පාඩමකුණත් ඒක අදාළයි. ඒතර මේක තෝරගන්නකොට අපි දැනගන්න ඕනේ මොකද්ද? දත්ත ලක්ෂ පරාසය ඇතුලේ ඈතින් පිහිටි ලක්ෂ දෙකක් තෝරගෙන ඒ තෝරගන්න ලක්ෂ දෙක හරියටම මේ කොටු කැපිලා යන නිකම්ම කියව ගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. එහෙම ඒවා තමයි විභාගෙත් දෙන්නේ. ඉතින් මේකදී එහෙම තෝරගෙන තියෙනවා 30,1.32 එක ලක්ෂයක් විදියට අනිත් එක විදියට වඩා හොඳ එකක් තෝරගෙන තියෙනවා 110,0.86. ඒතර මේ දෙකේ වෙනසෙන් ඔබට ඔය ස්ක්‍රීන් එකේ පේන විදිහට අනුක්‍රමණය සොයන්න පුළුවන්. ඒ අනුක්‍රමණය තමයි කෙලින්ම විද්‍යුත්ගාමක බලය අභ්‍යන්තර ප්‍රතිරෝධය කියවෙන්නේ. විද්‍යුත්ගාමක බලය සොයන්න තියෙන්නේ මේ ප්‍රස්ථාරය දික් කරන්න දික් කරාම අන්තක්ඛණ්ඩය කියන y අක්ෂය සිරස් අක්ෂය කැපී යන තැන. ඊළඟට G1 කොටස බලන්න දෙන ලද කෝෂයෙන් ලබාගත හැකි ලුහුවත් ධාරාව කොහොමද? ලුහුවත් ධාරාව කියලා කියන්නේ මේ වගේ කෝෂයක මෙන්න මේ වයර් දෙක ඒ කියන්නේ මේ අපි ගත්තොත් එහෙම මෙතෙන්ට ධන ඍණ අග්‍ර දෙක සම්බන්ධ කරනවා මේ විදියට. ඒතකොට තමයි ලුහුවත් ධාරාව. එතකොට වෙන්නේ මොකක්ද? ඒතර කෙලින්ම මේකේ විද්‍යුත්ජාම බලයේ තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය තමයි එකම ප්‍රතිරෝධය. ඉතින් කෙලින්ම විද්‍යුත්ජාමක බලය අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් බෙදන්නේ. ඒ කියන්නේ V = IR තමයිනේ. ඒතර I = V බෙදීම R. V කියන්නේ මේකේ විද්‍යුත්ජාම බලය R අභ්‍යන්තර ප්‍රතිරෝධය දෙක. අදාළ ප්‍රතිරෝධය සම්බන්ධ කිරීමෙන් මෙම කෝෂයෙන් ලබාගත හැකි උපරිම ක්ෂමතාවය කොපමණද? ඒ උපරිම ක්ෂමතාවය සොයන්න මොකද කරන්න වෙන්නේ අපිට? එතන උපරිම ක්ෂමතාවක් බාහිර ප්‍රතිරෝධකයකට දෙන්න නම් ඔය කියන්නේ බාධාල ප්‍රතිරෝධය සම්බන්ධ කිරීමෙන් උපරිම ක්ෂමතාව බාහිර ප්‍රතිරෝධකයට දෙන්න නම් බාහිර ප්‍රතිරෝධය අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන වෙනවා. ඒක තියරියක් අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට එහෙමනම් මේකේ මොකද්ද වෙන්න ඕනේ? නේද? අභ්‍යන්තර ප්‍රතිරෝධයට සමාන ප්‍රතිරෝධයක් මේකට සම්බන්ධ කරන්න ඕනේ. බාහිරව. එතකොට ප්‍රතිරෝධය අර අභ්‍යන්තර ප්‍රතිරෝධයේ දෙගුණයක් වෙනවා. එතකොට අපි කලින් හොයපු ධාරාව එයින් භාගයට අඩු වෙනවා. ප්‍රතිරෝධය දෙගුණයක් වෙලානේ. එතකොට අර ගත්තේ ධාරාවෙන් භාගයක් අරගෙන I වර්ග R යොදන්න. R ට අපි යොදන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ අගය. එතකොට ඔබට ඔය ස්ක්‍රීන් එකේ බලන්න පුළුවන් ඒ සුළු කිරීම කරලා තියෙන විදිහ. දෙන ලද කෝෂයේ අගයන්ට වඩා අඩු විද්‍යුත්ජාම බලයක් සහ අඩු අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත නිකල් කැඩ්මියම් කෝෂයක් සඳහා ඊට පරීක්ෂණය සිදු කළහොත් බලාපොරොත්තු වන රේඛාවේ දල සටහනක් මේ ජාලකයේම අඳින්න කියනවා. අඩු විද්‍යුත්ජාමක බලයක් අඩු අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. එහෙනම් මොකද වෙන්න ඕන? අඩු විද්‍යුත්ජාම බලය නම් අන්තක්ඛණ්ඩය අඩු වෙන්න ඕන. අඩු විද්‍යුත්ජාමක බලය නම් අඩු අභ්‍යන්තර ප්‍රතිරෝධය නම් අනුක්‍රමණය අඩු වෙනවා. ඉතින් මේ ප්‍රස්ථාරය බලන්න ඒකේ අමතරක ඇඳලා පෙන්නලා තියෙනවා. අඩු අන්තක්ඛණ්ඩයක් සහ අඩු අනුක්‍රමණයක් ඒක අගය මොකද්ද කියලා ඕනේ නැහැ. එහෙම අඩු කියන එක පේන්න තිබුණාම ඇති. ඉතින් මේකේ අහලා නැති සමහර දේවල් තියෙනවා වෙන විභාගවලත් අහලා ඇති ප්‍රශ්න 2016 පේපර් එකෙත් මේ සම්බන්ධව එකක් අහලා තිබුණා. ඉතින් ඔබ අමතර ප්‍රශ්නයක් වශයෙන් ඒක කරන්න. ඒ හොඳටම ප්‍රමාණවත් ඒ විතර අපි ධාරා විද්‍යුතයේ ප්‍රැක්ටිකල් 3ක් මේ වීඩියෝ ටිකේ ඉදිරිපත් කරලා තියෙනවා. මේවා අනිවාර්යයෙන්ම විභාගයට පෙර බලලා යන්න.